ගුවන් හමුදාව අද පෙරවරුවේ සාර්ථක ප්‍රහාර දෙකක් එල්ල කළා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත. මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයට කිලෝමීටර් 2ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ත්‍රස්තවාදීන්ගේ පස් දැම්මක් වෙත තමයි පළමු ප්‍රහාරය එල්ල කළේ. ඔවුන් යුද හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් දෙවන්ත ආරක්ෂිත දැම්මක් ඉදි කරමින් සිටියා. එම ස්ථානයට තමයි ජෙට් යානා යොදා ගනිමින් ප්‍රථම ප්‍රහාරය එල්ල කෙරුණේ. එම ප්‍රහාරයෙන් එම යන්ත්‍රෝපකරණ වලට ත්‍රස්තවාදීන්ගේ යන්ත්‍රෝපකරණ වලට දෙවන්ත හානියක් සිදු වූ බව ගුවන් හමුදාව තහවුරු කර තිබෙනවා. ඉන් අනතුරුව 11:45ට පමණ එම ස්ථානයටම යලිත් වර ප්‍රහාර එල්ල කරා හානි වූ යන්ත්‍රෝපකරණ රැගෙන යාමට පැමිණි LTT ත්‍රස්තවාදීන්ට තමයි එම ප්‍රහාරයේ එල්ල කළේ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මගින්. එයිනුත් දැවන්ත හානියක් සිදු වූ බවට නිරීක්ෂණය වී තිබෙනවා. මේ අතර කිලිනොච්චිය වවුනියාව මුලතිව් සහ යාපනයේ ප්‍රදේශවලත් ඒ වගේම වැලිය උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම මා රැඳී සිටින යාපනයේ ප්‍රදේශයේ සීමිත මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වශයෙන්. ඔවුන් මෙම ප්‍රදේශයේ බටපිරිත් ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළලු වෙත ගොස් ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වෙත දෙවන්ත ප්‍රහාර එල්ල කරනවා. ඊයේ රාත්‍රියේ දෙවැනි ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වූ බවට වාර්තා වනවා. ඒ වගේම කියන්නට අවශ්‍යයි මෙම ප්‍රදේශයට මේ වන විට වන්නි යාපනයේ ප්‍රදේශයට වන්නි මෙහෙයුමේ වෙඩි හඬක් ඇසෙන්නට පටන් අරන් තිබෙනවා. එහි අරුත වන්නේ ත්‍රස්තවාදීන්ට රැඳී සිටීමට ඇති ඉඩකඩ බොහෝවින් බෙහෙවින්ම සීමිත වී ඇති බවයි. ඒ අනුව තවත් නොබෝ කලකින්ම වන්නි මෙහෙයුමේ සෙබළුන් යාපනයේ අර්ධද්වීපයේ ඉදිරි ආරක්ෂක වළලු සමග සිටින යුද හමුදා සෙබළුන් සමග එක්වනු ඇතැයි යන්න යුද හමුදාවේ අපේක්ෂාවයි. මම අමල් සමන්ත උවමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටිනවා. සිටින්නේ LTT ත්‍රස්තවාදීන්ගේ මිලිමීටර 120 මෝටාර් අවි ස්ථානගත කොට තිබූ ප්‍රදේශයක් තුල. මෙම ප්‍රදේශයද ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමට සමත්ව සිටිනවා. දෙවන කාර්යසාධන බලකා යටතේ 621 වෙනි බලසේනාවේ 7 වන සංඥා බලකාය සහ 8 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් එක්ක මෙම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ අනුවයි මෙම ජයග්‍රහණයද අත්පත් කර ගැනීමට හැකි වුණේ. පුතූර් ප්‍රදේශයට කිලෝමීටර 4ක් දකුණින් මෙම මෝටාර් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ. පාලමුඩේ ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇත්තේ. මෝටාර් අවි 10කට වැඩි සංඛ්‍යාවක් මෙහි ස්ථානගත කොට තිබූ බවයි ආරක්ෂක හමුදාව පවසන්නේ. ඝන වනාන්තරය තුල මෝටාර් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ. ඒ ගුවන් ප්‍රහාර හා බරාවි ප්‍රහාර එල්ල නොවන අයුරින්. මේ ආශ්‍රිතව LTTයේ කඳවුරක්ද පවතිනවා. භූගත බංකර් කීපයකින් කඳවුර සමන්විතයි. ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මෙහි රැඳී සිටි ඇති බවට මෝටාර් මධ්‍යස්ථානය තුලින් සාක්ෂි දැකිය හැකි වනවා. මෝටාර් මධ්‍යස්ථානයේ හා ත්‍රස්ත කඳවුරේ ආරක්ෂාවට එවටා බංකර් 20ක් ඉදිකොට තිබෙන අයුරුද අපට දැකගත හැකි වුණා. එසේම උතුරේ ජනතාවට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබූ ජල ටැංකි කීපයක්ද මෝටාර් මධ්‍යස්ථානය තුල පවතිනවා. රජය උතුරේ සිවිල් ජනතාවට සියලු පහසුකම් ලබා දුන්නද එම පහසුකම් භුක්ති විඳින්නේ LTT ත්‍රස්තවාදීන් බවයි මේ තුලින් සාක්ෂි සහිතව සනාථ වන්නේ. දින 3ක් පුරා ප්‍රදේශයේ පැවති දරුණු සටනකින් අනතුරුවයි මෙම මෝටාර් මධ්‍යස්ථානය හා ත්‍රස්ත කඳවුර ආරක්ෂක හමුදාවන් අත්පත් කරගත්තේ. ඉතා සැලසුම් සහගතව ප්‍රදේශය පුරාම බිම්බෝම්බ අටවා තිබෙනවා. එසේම මෝටාර් මධ්‍යස්ථානය පුරාම මරවුගුල් අටවා ඇති ආකාරයද අප නිෂ්පාදක කණ්ඩායමට දැකගත හැකි වුණා. මිලිමීටර 120 වර්ගයේ මෝටාර් අවි ස්ථානගත කොට තිබූ මෙම මධ්‍යස්ථානය ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමෙන් LTTය පුතූර් ප්‍රදේශයේ බලය රඳවා තබා ගැනීමේ දැඩි අසීරුතාවයකට පත්වයි සිටින්නේ. මෝටාර් මධ්‍යස්ථානයට ආරක්ෂාව සපයමින් තිබූ බංකර් රැසක්ද ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමට සමත්ව සිටිනවා.
ආරක්ෂක හමුදාවන් මෙම ජයග්‍රහණත් අත්පත් කර ගැනීමෙන් පූතූර් සහ මාන්කුලම් දිසාවට ගමන් කරමින් සිටින්නේ. චමිල් ආනන්ද වසන්ත බණ්ඩාර සමගින් මම සුජිත් කුමාර පාලමුඩේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට දින 5කට පමණ පෙර සිට වන්නේ යුද බිමට වර්ෂාව පතිත වීම ආරම්භ වුණා. තීරණාත්මක සටනක නියැලෙන 57 වෙනි බලසේනා මූලස්ථානයට අනුයුක්ත බඩපිරිස් වලට ඉන් බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාව හමුවේ සතුරු ඉලක්ක වෙත 571 වෙනි බලසේනාවේ බඩපිරිස් ප්‍රහාර එල්ල කළා. එහිදී 12 වැනි සිංහ රෙජිමේන්තුවේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දැන් අපි පාතබල තියෙන්නේ කිල්නොච්චි දිස්ත්‍රික්කයට. කිල්නොච්චි දිස්ත්‍රික් මායමේ තමයි දැනට අපි රාජකාරී කරන්නේ. ඉදිරියේ අපේ අරමුණ වෙන්නේ කොමත් කිල්නොච්චි දිස්ත්‍රික්කේ අල්ලා ගැනීම. දැනට කිසිම ප්‍රහාරයක් ඔවුන්ගෙන් අපිට ඇත්තරම එල්ල වෙන්නේ නැහැ. දැනට ඔවුන් පලා යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ අතර අපේ සොල්දාදුවන්ගේ මානසික චිත්ත ධෛර්යයත් හොඳට වර්ධනය වෙලා තියෙනවා. සතුරට අපි හොඳට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන වාතාවරණයකට අපි පත් කරලා තියෙන්නේ. මේ අතර මල්ලාවි හා තුනුකයි නගර අත්පත් කරගත් 573 වෙනි බලසේනාවේ බටපිරිස් තවදුරටත් කිලිනොච්චි නගරයට ආසන්න වෙමින් සිටිනවා. ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි LTTE ඉදිරි ආරක්ෂක වළල්ලට මීටර් 75කින් පමණ ආසන්න වී සිටියා. දෙපාර්ශ්වය අතර විටින් විට දරුණු ගැටුම් ඇති වූ අතර ඉන් LTTEට බරපතල හානි සිදු වූ බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරු වලින් හෙළි වී තිබෙනවා. කඩින් කඩ වැසි වැටීම ආරම්භ වුවත් මහවැසි ආරම්භ වීමට පෙර කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීම යුද හමුදාවේ ඒකායන අරමුණයි.